ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මව්වරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද මාදාගෙන සොයන සොයන දවසයි. වැඩිමෙන ගීහඬ නන්දා මාලිනියයි. ගීය කියන්නේ වචන කීපයක් කාලයට ගැලපීමක්ද නැහැ. ගීය කියන්නේ මිනිසුන්ගේ හදවතට තව මිනිසුන්ගේ හදවතට කතා කරන භාෂාවක්. එසේනම් අපේ රටේ පරම්පරා ගණනාවක හදවත් එකම හඬකින් නිෂ්පාදිත කළ ඒ අපූර්ව භාෂාව කතා කළ කලාකාරිය කවුද? ඒ වෙන කිසිවෙකු නොව නන්දා මාලිනී මහත්මියයි. 1943 වසරේ අගෝස්තු මාස 23 වෙනිදා සල්තර දිස්ත්‍රික්කයේ අලුත්ගම ප්‍රදේශයේ ලේවන්දුව නම් සුන්දර ගම්මානයේ දරුවන් 9 දෙනෙකුගේ පවුලක සිවුවන දරුවා ලෙස නන්දා මාලිනිය මෙලොවෙලිය දුටුවා. ඇගේ සම්පූර්ණ නම වූයේ මිලිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා යන්නයි. ඇගේ පියා වින්සන්ට් පෙරේරා මහතා අනුමතනික වූ අතර මව එමිලි පෙරේරා මහත්මිය ගෘහණියයි. කුඩා නන්දාගේ ජීවිතේ සාමාන්‍ය පවුලක කුඩා දරුවෙකුගේ ජීවිතයක් වුණා. නමුත් ඇය තුළ තිබූ හඬ නම් සාමාන්‍ය හඬක් නොවිය. කාලයත් සමග ඇය කොළඹ කොටහින් ප්‍රදේශයට පැමිණ ශ්‍රී ඥානානන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී ඇගේ දක්ෂතාවය හඳුනාගත් ගුරුවරයෙකු ටී.එන්. මාගත් පෙරේරා මහත්මිය ඇයට ඉදිරියට යාමට මඟ පෙන්නුවා. එක් දිනක කාර්ය තරගයකින් ජයගත් මේ කුඩා දරුවෙකුට ලැබුණු අවස්ථාවක් ඇගේ මුළු ජීවිතයම වෙනස් කළා. ඇය ගුවන් විදුලියට ගියා. එහිදී කරුණාරත්න අබේසේකරයන්ගේ ජනප්‍රිය ළමා මංගල්‍ය වැඩසටහනට සහභාගී වී බුදුසාදු ගීතය ගායනා කිරීමට ඇයට අවස්ථාව ලැබුණා. එතනින්ම ආරම්භ වූ ඒ කුඩා හඬ පසුව මුළු ලංකාවම හඳුනාගත් මහා හඬක් බවට පත් වුණා. නන්දා මාලිනී මහත්මියගේ සංගීත ගමනේ තවත් වැදගත් සම්දිස්ථානයක් වූයේ රන්මුදුදුව චිත්‍රපටයයි. ඇයෙහි ගීත ගායනා කරමින් සිනමා පසුබිම් ගායනයේද විශේෂ ස්ථානයක් දිනාගත්තා. ඇය ගායනා කළ ගලන ගමක ජීවිතය වැනි ගීත ජනප්‍රිය වූ අතර ඇයගේ දක්ෂතාවය වෙනුවෙන් සරසවි සම්මානවලදී පළමු කාන්තා පසුබිම් ගායනයට හිමි සම්මානය ඇයට හිමි වූ බව සඳහන් වෙනවා. නමුත් නන්දා මාලිනීගේ ගමන එතනින් අතර වූයේ නැහැ. දක්ෂතාවය තිබුණා කියා පමණක් ඇය සෑහීමකටපත් වුණේ නැහැ. සංගීතය පිළිබඳ තව තවත් ඉගෙන ගත්තා. ඇය හේව් කලාවේ අධ්‍යාපනය ලබා පසුව ඉන්දියාවේ ලක්නෝදී බාත් ඛණ්ඩේ සංගීත ආයතනයේ සංගීත අධ්‍යාපනය හැදෑරුවා. ඒ නිසා ඇගේ හඬේ තිබුණු උපතින් ලැබුණු දක්ෂතාවය පමණක් නොවේ. ඒ හඬ පිටුපස තිබුණේ අධ්‍යාපනයයි, පුහුණුවයි, කැපවීමයි, අවුරුදු ගණනාවක අත්දැකීමයි. ඒ සියල්ල එකට එකතු වූ විට නන්දා මාලිනියගේ හඬ ශ්‍රී ලාංකීය සංගීතයේ වෙනම අනන්තවලක් බවට පත් වුණා. ඇය ගැයූ ගීතවල ආදරය පමණක් නොවේ. මේ ජීවිතයේ දුක, සතුට, මෞසෙනහස, කාන්තාවගේ හැඟීම්, රට පිළිබඳ ආදරය, සමාජික සිතුවිලි ආදිය ඇයගේ ගීතවල අන්තර්ගත වුණා. ඒ නිසා ඇගේ ගීතයන් අසන විට අපට දැනෙන්නේ ගීයක් අසනවට වඩා අපේ ජීවිතේ කොටසක් අසනවා වැනිය. අම්මා වරුණී වැනි ගීත හරහා ඇය මෞසෙනහස අපේ හදවතට ගෙන ආවා. පිටුන මලේ රුව, සුදුහාමිනේ, කඩමණ්ඩි වැනි ගීත හරහා මිනිස් සම්බන්ධතා විශේෂයෙන් කාන්තා අධ්‍යක්ීම් වලට හඬක් ලබා දුන්නා. ඇගේ සංගීත දෙවිය තුළ සරසවිසා ජනාධිපති සම්මාන ඇතුළු ගෞරව රාශියක් හිමි වුණා. ඇය හොඳම ගායිකාව ලෙස සරසවිසා සම්මාන 11කට ජනාධිපති සම්මාන 8කටත් හිමිකම් ලබා තිබෙනවා. 2014 වසරේ සෞන්දර්ය හා ප්‍රසංගික කලා විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියක්ද ඇයට පිරිනමනවා. එහෙත් මම සිතන්නේ නන්දා මාලිනී මහත්මියගේ විශාලතම සම්මානය ඒ කිසිවක් නොවේ. ඇගේ විශාලතම සම්මානය වන්නේ ජනතාවගේ හදවතය. වසර ගණනාවක් ගත වුවත් අදටත් ඇගේ ගීත අසන විට අපට අපේ මතකයන් අවදි වේ. සමහරුන්ට ඇගේ ගීයක් තම මව මතක් කරයි. තවත් කෙනෙකුට තවපාසල් දිවියක් මතක් කරයි. තවත් පිරිසකට අහිමි වූ ආදරයක් තම රට මතක් කර දෙනවා. ඒ තමයි සදා කලාකාරයෙකුගේ බලය. කාලය ගත වුණත් ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ මිසින් තුළ ජීවත් වීම ඇය ලැබූ භාග්‍යයක්. නන්දා මාලිනී මහත්මියගේ දශක 6කට වැඩි කාලයක් ශ්‍රී ලාංකීය සංගීතයට සිතායකත්වය ලබා දුන්නා. 2026 අගෝස්තු 20 වෙනිදා ඇය ජීවිතයෙන් සමුගත්තා.
ඇගේ 83 වෙනි පරිණි සැමරීමේ නියමිතව තිබුණේ අගෝස්තු 23 වෙනිදා. එනම් අද දිනෙහි. අද අපේ ශරීරයෙන් නොසිටිය. ඇගේ හඬ, ඇගේ ගීත, ඇදබු සලකුණු තාමත් අප අතර පවතී. ඒ නිසා නන්දා මාලිනී මහත්මිය ගැන කතා කරන විට අපිට කතා කරන්න සිදුවන්නේ ඇයි සිටියා කියලා නොවේ. ඇයි සිටිනවා ලෙසයි. මන්ද සැබෑ කලාකරුවෙකු මෙයන්නේ ඔහුගේ හෝ ඇයගේ හඬ නිකඩුව දවසේ නොවේ. ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ රස විඳින අවසන් හදවත පිළිබඳ දවසේය. නන්දා මාලිනී මහත්මියගේ ගීත අසන්නට තව සතුටක් තිබෙනවා. ඇගේ හඬ නිහඬ නොවේ. ඇගේ නම අමතක නොවේ. ඇගේ ගීත මිය යන්නේ නැත. හෙළගී අබරේ එක් යුගයක් බබළු ඒ මහා දරුව අදහසින් නොපෙනුණා. ඇයගේ ගීතනේ අපේ හදවත සදාකාලිකව බබලනු ඇත. නන්දා මාලිනී මහත්මිය ඔබට සමදීමක් නැත. ඔබේ ගීතවල ඔබේ මතකවලින් ඔබේ හදවතවලින් සදාකාලිකව ජීවත් වනු ඇත. ඔබේ හඬ නිහඬ වුණාට ඔබේ ජීවිතය කිසිදා නියම නොවේ. ජාතිය රශියාවේ නන්දා මාලිනී මහත්මියයි. ස්තුතියි.